සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලව සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවට. ඉතින් ආදරණීය නංගී මල්ලියේ මම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ ප්‍රංශයේ ලියවිච්ච කෙටි කතා කරුවෙක්ගේ හරි ලස්සන කෙටි කතාවක් වුණ The Diamond Necklace කියන කෙටි කතාවේ සිංහල පරිවර්තනය පිළිබඳව. මේ Diamond Necklace කියලා හරි ලස්සනට කෙටි කතාවක් ලියනවා කවුද? ප්‍රංශයේ ගීත මෝපසාන් කියන කෙටි කතා කරුවා. ඒ කෙටි කතාවම පරිවර්තනයක් විදිහට එළිදක්වලා තියෙනවා කේචි කරුණාතිලකයන් විසින් දියමන්ති මාලය කියලා. මේ කෙටි කතාව ගැන තමයි මම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ 10-11 ශ්‍රේණිය සඳහා නිර්මාණය වෙච්ච සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ 14 වන පාඩම තමයි දියමන්ති මාලය කියන කෙටි කතාව. ඉතින් මේ දියමන්ති මාලය කියන කෙටි කතාව ඔයාලට වගේම අපිටත් ජීවිතයේදී වැදගත් වන පාඩමක්. මේක පාඩමකටත් එහා ගිය ජීවනාවබෝධය පිළිබඳ ලියවිච්ච කතාවක්. ඒකට හේතුව තමයි මේකෙදී යන්නේ පවුලක බිරිඳ සහ ස්වාමියා අතර පවත්නා වූ අන්තර් සම්බන්ධතාවය පිළිබඳව මනාව විදිහට විදහා දක්වනවා. මම අද මේ කතාව සරලව කියනවා. මම ඒකින්ද පොත චුට්ටක් අයින් කරලා අපි මේ කතාව ගැන කතා කරමු. මේ කතාවේ එන කතාවට ප්‍රවිෂ්ඨ වෙච්ච මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලොයිසල් මහත්මිය නැත්තම් මැටිල්ලා කියන්නේ. ලොයිසල් මහත්මිය නැත්තම් මැටිල්ලා කියන්නේ කතාවේ ප්‍රධාන චරිතය. එයාගේ ස්වාමියා කවුද? ලොයිසල් මහත්මයා. එයාගේ යාළුවා කවුද? ෆොරෙස්ටියර් මෙනවිය. මීට අමතරව මේකේ සඳහන් වෙන්නේ නැති අවශේෂ චරිත දෙකකුත් ඉන්නවා. කවුද? කුලීරතරිය දුරා සහ කවුද? දියමන්ති මාලා අලෙවිකරු. දියමන්ති මාලා අලෙවිකරු හරි ව්‍යාපාරිකයෙක් කියලා හරි අපි තුන්. ඒ අවශේෂ චරිතය එයාලගේ දෙපස්වක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මේ කතාව තුල එයාලත් ඉන්න බෑ. ඒක අවශේෂ චරිත. හොඳට මතක තියාගන්න. අවශේෂ චරිත දෙකක්. මේ ලොයිසල් මහත්මිය එහෙම නැත්නම් මැටිල්ඩා ගැන කතා කරද්දී අපි එයා කියන්නේ දුප්පත් පවුලක ඉපදිච්ච දුප්පත් යෙපැලක උපතලද යුවතියක්. රූමතියක්. මෙයා රූපයෙන් ගොඩක් ලස්සනයි. හරිම ලස්සන රූමත් කාන්තාවක්. ඒක හින්දා මෙයා හිතනවා තමාට වඩා ධනයෙන් වැඩි බලයෙන් වැඩි කෙනෙක් තමාව විවාහයට ගනී කියලා. තමාට වඩා බලයෙන් සහ ධනයෙන් වැඩි කෙනෙක් තමාව විවාහයට ගනී කියලා එයා හිතනවා. හැබැයි එහෙම දෙයක් සිදු නොවෙනවා. ඒක හින්දා එයා තුන්වන පන්තියේ ලිපිකරයෙකු වන ලොයිසල් මහත්මයාට තමාගේ අරමුණ එහෙම නැත්නම් ඉරණම බාර දෙනවා. කියන්නේ ලොයිසල් මහත්මිය සහ ලොයිසල් මහත්මයා විවාහයටපත් වෙනවා. මැටිල්ඩා සහ ලොයිසල් මහත්මයා විවාහපත් වෙනවා. ඉතින් මේ විවාහපත් වුණාට පස්සේ මෙයා තමාන් නොලැබෙන දේවල් ගැන බොහෝ විදිහට පසුතැවිලි වෙනවා. තම ගෙදර ඇති තිරරෙද්දේ පවා එයා අඩුපාඩු වෙනවා. කන කෑම වේලේ පවා එයා අඩුපාඩු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගෙදරක ස්වාමියාට මහත් වූ හිසරදයක්. හැබැයි ලොයිසල් මහත්මයාට එහෙම නැහැ. එයා හැම වෙලේම පුළුවන් හැම වෙලාවකම තම බිරිඳව සතුටින් තියන්න උත්සාහ කරන සැමියෙක්. ඇත්තටම කිව්වොත් වාසනාවන්ත සැමියෙක් ලබන්න මැටිල්ලා එක අතකින් පින් කරලක් තියෙනවා. වාසනාවන්ත සැමියෙක් ලබන්න මැටිල්ලා පින් කරලක් තියෙනවා. ඉතින් මේ මැටිල්ඩව සතුටු කරන්න හිතාගෙන ලොයිසල් මහත්මයා නොයෙකුත් දේවල් කරනවා. මැටිල්ඩා හදලා තියෙනවා සුප් එකක් එහෙම. එයා වැඩෙල්ලෙද්දී පානය කරන්න සුප් හදලා තියෙනවා, ආහාර හදලා තියෙනවා. ඒතකොට කියනවා ශානියමයි ඔයා හරි රසට අද මේක හදලා. ශානියමයි ඔයාගේ ඇඳුම් අද හරි ලස්සනයි. අන්න ඒ විදිහෙන් නිකන් අපිට උනත් කවුරු හරි අපේ දෙයක් වර්ණනා කරද්දී හරි ආසාවක් ඇති වෙනවා. එහෙම සුළු දේ පවා ලොයිසල් මහත්මයා මැටිල්ඩාගේ වර්ණනා කරනවා. ඒක උතුම් පුරවැසියෙකුගේ ලක්ෂණයක්. එහෙම නැත්නම් උතුම් ස්වාමි පුරුෂයෙකුගේ ලක්ෂණයක්. ඉතින් මෙහෙම යද්දී මැටිල්ඩාව සතුටු කරන්න හිතාගෙන ලොයිසල් මහත්මයා හරි ලස්සන ආරාධනා පත්‍රයක් එහෙම නැත්නම් ලියමනක් අරගෙන ගෙදරට එනවා. එදා ලියමනක් අරගෙන ගෙදරට ආවට පස්සේ මෙයා ටක් ගාලා දුවගෙන ඇවිල්ලා ඒ ලියමන කාගේ අතට දෙන්නේ? ලොයිසල් මහත්මිය නැත්නම් මැටිල්ඩාගේ අතට දෙනවා. මැටිල්ඩාගේ අතට දීලා කියනවා කඩලා බලන්න මං පොඩි දෙයක් ඔයාලට ගෙනාවා. මොකක්ද කියලා අහලා යද්දි කියලා බලද්දී ආරාධනා පත්‍රයක් තියෙනවා. කාටද? අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ එම මැතිනියගේ
සමාරම්භයේ අපි කියන්නේ පාටියක්. ඒ වගේ පාටියක් දල පන්තිය ඔක්කොම දල පන්තිය කියලා සඳහන් කරන්නේ බලයෙන් සහ ධනයෙන් වැඩි පිරිස. බලයෙන් සහ ධනයෙන් සමාජ පසුතලය තුළ වැඩි පිරිස තමයි. කියන්නේ ඉස්මතු වී පෙනෙන පුද්ගලයන් පිරිස තමයි අපි සඳහන් කරන්නේ දල පිරිස කියලා. ඒ දලකාරය ඔක්කොම යාට බලා ගන්න පුළුවන් වෙයි කියලා ලොයිසල් මහත්මයා හිතලා තමයි මේ මැටිල්ඩට මේ ආරාධනාව කරලා දෙන්නේ. හැබැයි මේ මැටිල්ඩා කියන්නේ මං කිව්වේ එයා ටිකක් සාමාන්‍යයෙන් එයා නොලැබෙන දේ ගැන දුක් හිතනවා කියලා. මෙයා මේ ආරාධනා පත්‍රය අරගෙන අවඤ්ඤා සහගතව ඒ කියන්නේ නිකන් කිසිවක් නොගෙන නිකන් කලකිරීමකින් වගේ ඒක අපිට කලකිරීමකින් නැත්නම් ඒක ගණන් ගන්න නැතුව කනගාටුදායක විදියට මේක මේසේ මතර විසික් කරනවා. සිකරාම ලොයිසල් මහත්මයාගේ පැතුම් නියස් වුණා වගේ. ඇයි මැටිල්ඩා ඔයා මේකට යන්න කැමති නැද්ද කියලා අහනවා. ඒතකොට කියනවා මට මේ වගේ පාටියකට යන්න. මම නැත්නම් මෙවැනි උත්සවයකට සහභාගී වෙන්න මට ඇඟේ දාගෙන යන්න, Tamanට ඇඳගෙන යන්න පුළුවන් ඇඳුමක් තියනවාද කියලා අහනවා ලොයිසල් මහත්මයාගෙන්. ඊට ලොයිසල් මහත්මයා කියනවා ඇයිවා චිත්‍රපටි නරඹන්නේ අධ්‍යයනය එක නාට්‍ය බැලීමේදී ඒක හරි ලස්සනයි. මම නම් ඒක හොඳයි කියනවා. ඊට පස්සේ කියනවා මේක හරියන වැඩක් නෙමෙයි. ඒකින්ද ඔයාට මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන කෙනෙක්ට ගිහිල්ලා මේක දෙන්න කියනවා ආරාධනා පත්‍රය. මේ ලොයිසල් මහත්මයා හරි මොඳ කෙනෙක්. එහෙම කරන්නේ නැහැ. එයා මොකද්ද කියන්නේ? මැටිල්ඩා කියලා කාර්මික වහලා හොඳ ඇඳුමක් වෙනත් ගමනකට ඇඳගෙන යන්න පුළුවන්. චාම් පහේ එකට. ඒ කියන්නේ චාම් කියන්නේ ගොඩාක් කරොත් එයාට සල්ලි නැහැනේ. චාම් පහේ එකට මේ වගේ තැනකට යන්න පුළුවන්. වෙනත් ගමනකටත් ඇඳිය හැකි ගොඩක් චාම් එකට සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? එක පාරට මේක ප්‍රතික්ෂේප කරන්න නැතුව මැටිල්ලා ටිකක් වෙලා කල්පනා කරලා කියනවා බැංකුව 400කින් විතර මට මේක ඉතුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන් ඒ ගමනකට සෑහෙන චාම් ඇඳුමක් බැංකුව 400කින් වගේ ලබා ගන්න පුළුවන්. මේ බැංකුව 400ක මුදලක් මේ වන විට ලොයිසල් මහත්මයා සතුව ඉතුරු පවතිනවා. ඒ මොකටද? නාන්ටේර් ගම්මානයේ එහෙම නැත්නම් එවුරේ වටුවන් දඩයන් කිරීමට යන්න එයා තුවක්කුවක් මිලදී ගන්නත් බැංකුව 400ක් ඉතුරු කරනවා. දැන් ඔයාලා හිතනවාද බැංකුව කියන්නේ මොනවද? බැංකුව කියන්නේ ප්‍රංශයේ මුදල් ඒකකයක්. බැංකුව කියන්නේ ප්‍රංශයේ මුදල් ඒකකයක්. මේ ප්‍රංශයේ මුදල් ඒකකයක් තමයි බැංකුව කියන්නේ. ඉතින් මේ ලොයිසල් මහත්මයා මේ මුදල දෙවතාවක් නොසිතාම මැටිල්ඩාට ලබා දෙනවා. මොකටද? තම බිරිඳගේ සතුට තමාගේ සතුටට වඩා වටින නිසා. තම බිරිඳගේ සතුට තමාගේ සතුටට වඩා වටින නිසා මෙයා තමා ඉතුරු කරපු ධනය තම බිරිඳ වෙනුවෙන් දෙනවා. ඉතින් බිරිඳ ගිහිල්ලා එහෙම ගවුමක් අරගෙන දැන් උත්සවයට සහභාගී වෙන දිනක් ඉතාම ආසන්නයි. එහෙම ඉද්දී එයා දැන් ආයෙ අවුලෙන් වගේ ඉන්නවා. ඉතින් ලොයිසල් මහත්මයා අහනවා ඒ පාර මොකක්ද මැටිල්ඩා කියලා ඇහුවාම එයා කියනවා මට ඉතින් ගවුම විතරනේ තියෙන්නේ කනේ කරේ දාගෙන යන්න. අපි කියන්නේ ඇඳුම් පැළඳුම් කියන්නේ ආභරණ මොනවත් නැහැනේ දාගෙන යන්න. රත්තරන් කියාවත් මැණික් කියාවත් කිසිම දෙයක් නැහැ ගෙදර. ඉතින් එහෙම කියද්දි අරයා කියනවා මේ කාලේ ගොඩක් අය කලාවක් විදිහට කරන දෙයක් තමයි මල් ගහගෙන යන එක. බැංකු 10ක් දුන්නාම හොඳ රෝස් මල් දෙයක් වගේ ගන්න පුළුවන්. හරි ලස්සනට ඔයාලට ගිය හැකි කියලා කියනවා. ඊට පස්සේ ඒකත් මෙයා වඤ්ඤා සහගතව ඉවත් කරලා දානවා. ඉතින් ඉවත් කරාට පස්සේ මෙයා කියනවා ලොයිසල් මහත්මයා ටිකක් කල්පනා කරගෙන ඉන්නවා. මොකද රත්තරන් බලුවක් අරන් දෙන්න තරම් එහෙම නැත්නම් මැණික් ගලක් අරන් දෙන්න තරම් වත්කමක් මේ වන විට ලොයිසල් මහත්මයා සතුව පවතින්නේ නැහැ. එහෙම වත්කමක් තිබ්බනම් දෙවතාවක් නොසිතා එයත් රැගෙන දෙරපා. අවංකවම දෙවතාවක් නොසිතා ඒ දේත් ලබා දෙන්න ඔහු කටයුතු කරනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකේ ඉතිරි කොටස බලන්න ඔයාලට පුළුවන් අපේ දියමන්ති මාලයේ දෙවෙනි කොටසෙන්. එහෙනම් මම අදට ඔබ නිවසින් සමු අරගෙන යනවා. මෙතෙක් ඔබට ආයුබෝවන්.